ඔබ පදිංචි නිවස හෝ ව්‍යාපාරික ස්ථානය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නගර සභාවට බලය ඇති බව ඔබ දන්නවාද? බොහෝ දෙනෙක් වරිපනම් ගෙවීම පස්සේ කරමු කියා මගහරින සුළු දෙයක් ලෙස සිතුවත් ලංකාවේ පවතින නීතියට අනුව ඒ ඔබේ දේපලේ අයිතිය අහිමි කළ හැකි බරපතල වරදකි. ඔබ වරිපනම් නොගෙවා සිටින විට නීතිය ක්‍රියාත්මක වන දරුණු පියවර මෙන්න. පියවර අංක 1 වරන්තු නිකුත් කිරීම. නියමිත දිනට බදු නොගෙවූ විට හිඟ මුදල මත 10%ට 15% දක්වා අධික වරන්තු ගාස්තු එකතු වේ. මෙය වසරින් වසර එකතු වී ඔබේ මුල් මුදල මෙන් කිහිප ගුණයක් විය හැකියි. පියවර අංක 2 චංචල දේපල රාජසන්තක කිරීම. නීතියට අනුව වරිපනම් හිඟ මුදල් පියවා ගැනීමට ඔබේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ඇති පරිභෝගික භාණ්ඩ, ටීවී, ශීතකරණ, ලී බඩු තහනම් කිරීමටත් ඒව රැගෙන ගියොත් විකුණා මුදල් අය කර ගැනීමටත් සභාවේ නිලධාරීන්ට බලය ඇත. පියවර අංක 3 දේපල ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම. චංචල දේපල විකිණීමෙන්ද හිඟ මුදල පියවාගත නොහැකි නම් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත සහ නගර සභා ආඥා පනත යටතේ ඔබේ ඉඩම හෝ ගොඩනැගිල්ල ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා හිඟ බදු මුදල් රජයට ලබා ගැනීමට නීතිමය පියවර ගනු ලබේ. පියවර අංක 4 නීත්‍යානුකූල හිමිකම අහිමි වීම. වරිපනම් හිඟ ඇති දේපලක් විකිණීමට හෝ බැංකු ඇපකට තැබීමට අවශ්‍ය හිමිකම් සහතිකය කිසිසේත්ම ලබාගත නොහැක. එවිට ඔබේ දේපල වෙළඳපොළ වටිනාකම ශූන්‍ය වේ. අවසාන දැනුම් දීමයි. රාජසන්තක කිරීමේ වරන්තු ඔබේ නිවසට පැමිණෙන විට වහාම ක්‍රියාත්මක වී හිඟ වරිපනම් ගෙවා දමන්න. වසරේ මුල් කාර්තුවේ ගෙවන්නේ නම් ඔබට හිමිවන වට්ටම් පිළිබඳවත් විමසන්න. ඔබේ පවුලේ උරුමය නොසැලකිල්ල නිසා පාරට වැටීමට ඉඩ නොදෙන්න. Let me show you feel my bass.